බලමු අපි ටැංක් ටු ටැංක් එකක් ගහලා මේ කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. බලමු ඇවරේජ් එක කොහොමද කියලා. ටැංක් එකක් තමයි ගහුවේ. ඉතින් අපේ කාර් එකේ ඇවරේජ් එක පෙන්නන්නේ 17.3 කියලා. අල්ල ගන්න කලින් 24.52 නේ තිබ්බේ. කඩලින් දාලා දැන් ෆුවල් ඇවරේජ් එක 19.9 පෙන්නනවා. අපි ලොකේෂන් එකට ආවා. කොහොම හරි මං ගෙදරින් පටන් ගත්තේ ෆුල් ටැංක් කරලා ෂෙඩ් එකෙන් 2554 දී. දැන් 2559 කිලෝමීටර් 105ක් ආවා. එකකින් කිලෝමීටර් 45ක් විතර හයිවේ ආවේ. ඒතර ටික නොර්මල් රෝඩ් තමයි ආවේ. කොහොම හරි fuel consumption එක average 17.5 පෙන්නනවා. මම කොහොම හරි full tank කරලා reset කරා. reset කරාට පස්සේ තමයි මේ ගන්න. කට්ටිය ගොඩාක් වීඩියෝස් වල කමෙන්ට් දාලා තිබ්බ Fronx එකේ fuel consumption එක කොහොමද කියලා. අපි අද පොඩි ටිකක් long drive එකක් යන්න හදන්නේ. අද මම average එක reset කරලා full tank දාගත්ත දෙකටනින් දාගෙන දැන් අපි මේ කඩවලින් highway එකට දාලා යන ගමන් ඉන්නේ. දැන්ට නම් average එක 16.5 පෙන්නනවා. බලමු 99 kilometers තියෙනවා. මේ අප්ඩේට් එක දෙන්නම්කෝ. තාම අපි ගමන පටන් ගත්ත විතරයි. දැන් අපි කටුනායක එක්සිට් එකේ ඉන්නේ. කඩවලින් දාලා දැන් ෆුවල් ඇවරේජ් එක 19.9 පෙන්නනවා. කිලෝමීටර් ආවා. කිලෝමීටර් මම ෆුල් ටැංක් කරේ 2442. දැන් 2493යි. කිලෝමීටර් 51ක් ඇවිල්ලා තියෙනවා. ඒක ෆුල් හයිවේ නෙමෙයි. දෙකට ඉඳන් හයිවේ එකට එන්නත් කිලෝමීටර් 11ක් විතර තිබ්බා. එතකොට හයිවේ එකේ ෆුල් කිලෝමීටර් 40ක් විතර ඇවිල්ලා තියෙනවා. ඕල් ඇවරේජ් එක 19.8 පෙන්නනවා දැන්ට. බලමු ට්‍රිප් එක එන්ඩ් එකේ කොහොමද ඇවරේජ් එක කියලා. ලොකේෂන් එකට ආවා. කොහොම හරි මං ගෙදරින් පටන් ගත්තේ ෆුල් ටැංක් කරලා ෂෙඩ් එකෙන් 2554 දී. දැන් 2559 කිලෝමීටර් 105ක් ආවා. එකකින් කිලෝමීටර් 45ක් විතර හයිවේ ආවේ. ඒතර ටික නොර්මල් රෝඩ් තමයි ආවේ. කොහොම හරි fuel consumption එක average 17.5 පෙන්නනවා. මම කොහොම හරි full tank කරලා reset කරා. reset කරාට පස්සේ තමයි මේ ගන්න. අපි දැන් ආයේ ඊයේ ගමන ඉවර කළා. දැන් ගෙවල් පරා පිටත් වෙන ගමන් ඉන්නේ. දැන් සියඹලාපියන් දින්නේ අපි ගමන පටන් ගත්තේ 2452 කිලෝමීටර් full tank කරලා. දැන් 2660. මං කිව්වාගේ ෆුල් ටැංක් කරපු වෙලාවේ මම මේකේ ඇවරේජ් ෆුවල් ඉකොනොමි එක රීසෙට් කළා. දැන් කොහොමද 17.4ක් පෙන්නනවා. බලමු අපි ටැංක් ටු ටැංක් එකක් ගහලා මේ කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. 95 කොහෙද තියෙන්නේ? දැන් 95 දෙන්නේ. Oh.
2452 නේ. දැන් 2660යි. කිලෝමීටර් 208ක් ගිහිල්ලා තියෙනවා. කොච්චරක් වැදෙනවද කියලා බලමු. ගයිස් ඔක්කොම කිලෝමීටර් 208යි ලීටර් 12.95යි ෂාප්ලි ලීටර් 13ක් ගිහිල්ලා තියෙනවා. බලමු ඇවරේජ් එක කොහොමද කියලා. ටැන්ක් එකක් තමයි ගහුවේ. සිස්ටම් අපේ කාර් එකේ ඇවරේජ් එක පෙන්නන්නේ 17.3 කියලා. බලමු අපි කිලෝමීටර් 208කට ලීටර් 12.95. Thank you. But kan kali 24.52 නේ තිබ්බේ. ඔව් 24.52. කල්කුලේට් එක ගන්නවා. කැල් එක පෙන්වන්න පුළුවන් විදිහට ගන්න අතට. දකින්න. හරි. කිලෝමීටර් 208 අපිට ලීටර් 12.95යි. ෆුල් ටැංක් කරාම වැදුනේ. 208 බෙදන්නකෝ 12.95යි. 12.95. ඔව් පෙන්නන්න ඔක ටැංක් එකෙන් අපිට පෙන්නන්නේ ලීටරයට 16යි. ඔව් සිස්ටම් එකේ නම් 17.3ක් පෙන්නනවා කාර් එකේ. ඒ ටැංක් ගවහම 16යි ආවේ. ඔය කිලෝමීටර් 208න් අර මං ඉස්සල්ලාම කිව්වා වගේ එක පැත්තකට සාමාන්‍ය කිලෝමීටර් 104ක් වගේ ගියා. 104න් කොහමත් 45ක් විතර ඒ කියන්නේ කඩුවෙලින් දාලා කටුනාගෙන් එක්සිට් වෙනකන් ටික හයිවේ ගියේ. ඊටු ටික නෝමල් රූට් එකේ ගියේ. කොහමත් මේ ගමුව හලාවත පොඩක් ට්‍රැෆික් එක හොඳටම වැඩි. ඊයේ යදයි දෙකේ මොකෝ ක්‍රිස්මස් සීසන් එකකින්ද ට්‍රැෆික් එකේ තමයි ටවුන් ඒරියා එකේ ගොඩක්ම ගියේ. එහෙම ගිහිල්ලා කොහම හරි කිලෝමීටර් 208ට ලීටර් 13ක් ගියා. ඒක තමයි සාමාන්‍ය මගේ නම් ෆුල් ඇවරේජ් එක උනේ. ඕකේ ගයිස්. මේ අපේ අතරම දැන් ඇවරේජ් එක 16ක් වම තව පොඩි දෙයක් මම ඇඩ් කරන්න ඕන. මේ අපි යද්දිත් කොහොමත් විනාඩි 20ක් 25ක් විතර කීල්ස් එකේ කැරවන් ෆ්‍රෙෂ් එකේ නවත්තුවා. ඉතිත් එහෙමයි කොහොමත් ඕවරෝල් වාහනේ ස්ටාර්ට් එකේ කොහොමත් පැය භාගයක් විතර තිබ්බා. මොකෝ ස්ටාර්ට් එකේ තිබ්බේ මේ අපේ පොඩි එකකට තාම 1 year මේ ඒ හින්දා යා ඇතුලේ තියන්න ඕන හින්දා ස්ටාර්ට් එකේ තිබ්බා. ඒ හින්දා එතනත් ෆෝල් ටිකක් වේස්ට් වුණා. ඒ ටිකත් එක්ක තමයි මේ ඔය ඕවරෝල් කිලෝමීටර් 208 ඇවරේජ් එක 16 ටැංක් පෙන්නුවේ. මම කොහොමත් මේ 5000ට කලින් කොහොමත් මේ සර්විස් එකක් කරන්න ඇති. තාම අර 1000 කේම් වල ෆ්‍රී සර්විස් එක විතරයි කරේ. ඒකේ සර්විස් එකක් කිව්වට ඉතින් ඒකේ මේ ඔයිල් එහෙම ටොප් අප් කරපු එක තමයි කරේ. ඔයිල් චේන්ජ් කරේ නෑ මොකොත්. මේ ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ නම් 10000න් කරන්න කියලා. බට් සමහරක් අය 5000න් කරලා තිබ්බා. සමහරක් අය මැනුෆැක්චර් එකෙන් මාස 6කට පස්සේ කරලා තිබ්බා. මාත් කොහොමත් මැනුෆැක්චර් එකෙන් මාස 6 මට කොහොමත් ජනවාරි වගේ වෙනවා. මාත් 5000 වැදුනොත් කරනවා ජනවාරි. වැදුනා හෝ නැතා කොහොමත් ජනවාරි පොඩ්ඩක් ඔයිල් මාරු කරලා ෆුල් සර්විස් එකක් කරන්න තමයි බැලුවේ. අපි ඒක කළා ආයි ෆුල් කන්සම්ප්ෂන් එක බලමු. ඔයාලට සාමාන්‍ය ෆ්‍රොන්ක්ස් එක ගැන මාත් ලොකුවට දන්නේ. මාත් ස්ටඩි කරමින් තමයි යන්නේ. මොනවද දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒකට වීඩියෝ එකක් ගේන්න. Okay, see you guys.